වසර 100කට කලින් මිනිස්සු වගේම යෝධ රාක්ෂ පෙනුමක් තියෙන සත්තු జాතියක් පෘථිවි තලයේ ඇති වෙනවා. මේ ඉබේම පහළ වෙන සත්තු මිනිස්සුන්ව ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ සත්තු නිසා මිනිස් ජනාවාස එකින් එක සමූල ඝාතනය වෙලා විනාශ වෙලා යනවා. මේ සත්තුන් අපි හඳුන්වන්නේ ටයිටන්ස්ලා කියලා. මේ ටයිටන්ස්ලා නිසා මිනිස් ජනාවාස එකින් එක විනාශ වෙලා යද්දී මිනිස්සුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ ටයිටන්ස්ලව විනාශ කරගන්න. ඉතින් ඉතුරු වෙන අන්තිම මිනිස් ජනාවාසය තීරණය කරනවා මේ ටයිටන්ස්ලගෙන් බේරෙන්න තමන්ගේ නිදහස සීමා කරගන්න. එයාලා තමන්ගේ ජනාවාසය ආරක්ෂා වෙන විදිහට විශාල තාප්ප දෙකක් ජනාවාසයේ ආරක්ෂාවට ඉදි කරනවා. මේ තාප්ප මේ යෝධ ටයිටන්ලටත් වඩා ගොඩක් විශාලයි. ගොඩක් උසයි. ඒක නිසා මේ ටයිටන්ලට මේ තාප්ප පහු කරලා ජනාවාසයට කඩාවදින්න හම්බ වෙන්නේ නැහැ. මේ තාප්ප දෙකෙන් එකක නම මරියා, අනිත් තාප්පේ නම රෝස්. මරියා තාප්පයයි රෝස් තාප්පයයි දෙක මේ සමස්ත ජනාවාසය දිස්ත්‍රික්ක දෙකකට බෙදෙනවා. මරියා තාප්පයටයි රෝස් තාප්පයටයි අතරමැද තියෙන ජනාවාසය අපි හඳුන්වන්නේ අවුටර් දිස්ත්‍රික් කියලා. එහෙම නැත්නම් පිටත දිස්ත්‍රික්ක. එතකොට මේ රෝස් තාප්පයට මැදි වෙලා තියෙන ජනාවාසය තමයි ඉන දිස්ත්‍රික්. එහෙම නැත්නම් ඇතුළත දිස්ත්‍රික්කය. මේ ඇතුළත දිස්ත්‍රික්කෙයි පිටත දිස්ත්‍රික්කෙයි දෙකේම අති විශාල ජනගහනයක් තමන්ගේ ජීවිතය ගෙවා දමනවා. දැන් මේ තාප්ප දෙක ඉදි කරලා අවුරුදු 100ක්. හැබැයි තාමත් ටයිටන්ලට මේ තාප්ප දෙක කඩලා දාලා මිනිස්සුන්ට පහර දෙන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ මේ තාප්ප දෙක මරියයි රෝසුයි මේ ජනාවාසය අවුරුදු 100ක් යනකම් ආරක්ෂා කරගෙන ඉන්නේ. දැන් අපි ෆිල්ම් එකට යන්න හදන්නේ. ෆිල්ම් එකට යන්න කලින් ෆිල්ම් කතා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. කියන්න බැරුණා. අද මං ගෙනලා තියෙන කතාවට විශේෂ ඉන්ට්‍රෝ එකක් නැහැ. හේතුව මේ කතාවේ කුතුහලය ඉවර වෙනකම්ම මට තියාගන්න ඕනේ. ඉතින් කෙලින්ම කතාවට යන්න හදන්නේ. කතාවට යන්න කලින් අර මං මුලින් කරපු හැඳින්වීම හරියට තේරුන්නේ නැත්තම් තව පාරක් අනිවාර්යෙන් මේක බලලා මෙතනින් පස්සේ තියෙන කතාවේ කොටස බලන්න. නැත්නම් ඔයාට ෆිල්ම් එක තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. මේක ඔයා බලන වෙනස්ම විදිහේ කතාවක්. මේ කතාව හදලා තියෙන්නේ මංගා සීරීස් එකක් බේස් කරගෙන. ඒක නිසා මංගා ඇනිමේ වලට ආස ඔයා මේ කතාවට ගොඩක් දුරට ආස වෙයි. එහෙනම් අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එකේ නම Attack on Titans. මේ ගෙනලා තියෙන්නේ ඒ ෆිල්ම් එකේ පළමු කොටස. කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ අද කතාවේ කතා නායකයා ඒරන්ව. ඒරන් කියන්නේ පිටත දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කොළු ගැටෙක්. මේ කොල්ලගේ ලොකුම හිනේ තමයි කවදාරි දවසක මේ ලොකු තාප්පෙන් එළියට ගිහිල්ලා තමන්ගේ නිදහස හොයාගන්න එක. එයාට ඕනේ මේ තාප්පෙන් එළියේ තියෙන ලෝකය එයා පොත්වලින් දැකලා කියවලා දැනගත්ත ඒ මුහුදු ඒ කඳු මොන වගේද කියලා බලලා එන්න. ඒ වගේම මේ ඒරන්ගේ ජීවිතෙන් වෙලා ඉන්නේ මේ ඒරන්ගේ හොඳම යාළුවා දෙන්න. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ආමින්. අනිත් එක්කෙනා මිකාසා. ඉතින් මේ තුන් කට්ටුවට දවසක් ඕනේ වෙනවා මේ තාප්පේ ළඟට පොඩ්ඩක් ගිහිල්ලා මෙතනින් එළියට යන ක්‍රමයක් තියෙනවද කියලා හොයන්න. මෙයාලා මේ තාප්පේ ළඟට යනකොටම මේ තාප්පේ ගාඩ් කරන් ඉන්න ආරක්ෂක නිලධාරීන් ටිකක් ඇවිල්ලා මේගොල්ලන්ව වළක්වනවා. ඒරන් මේ වෙලාවේ මේ ආරක්ෂක නිලධාරීන්ට පහර දීලා තමන්ගේ යාළුවෝ දෙන්නත් අරගෙන මෙතනින් යන්න උත්සාහ කරනවා. මෙන්න මේ වෙලාවේ මේ ආරක්ෂක නිලධාරීන්ගේ කැප්ටන් වෙච්ච කැප්ටන් සෝඩා මෙතෙන්ට ඇවිල්ලා ඒරන්වයි මිකාසාවයි ආමින්වයි බේරගන්නවා. මේ වෙලාවේ කැප්ටන් ඒරන්ට හොඳටම බයිනවා. සෝඩා ඒරන්ට කියනවා නිදහස හොයාගන්නවා කියලා මෝඩ වැඩ කරන්න එපා ළමයෝ කියලා. ඒ විතරක් නෙමෙයි මේ කැප්ටන් තවදුරටත් කියනවා හමුදා නිලධාරීන්ගේ විශේෂ කණ්ඩයක් මේ තාප්පෙන් එළිය ලෝකේ ගවේෂණය කරන ගමන් ඉන්නේ. රජයෙන් අපිට ළඟදින්ම මේ එළිය ලෝකය ගැන වැදගත් තොරතුරක් හොයලා දෙයි කියලා. එහෙම කියන සෝඩා ඒරන්ට කියනවා ඒ නිසා ඔයාගේ ජීවිතය අනුතරේ දාගන්න නැතුව ඔය ජීවිතේ පරිස්සම් කරගන්න කියලා. ඒත් එක්කම මහ විශාල ශබ්දයක් එක්ක ලොකුම ලොකු භූමිකම්පාවක් ඇති වෙනවා. එතකොටම තාප්පෙටත් වඩා විශාල ලොකුම ලොකු ටයිටන් කෙනෙක් පහළ වෙලා මේ තාප්පෙට ඒ කියන්නේ මරියා තාප්පෙට පහර දෙන්න පටන් ගන්නවා. මේ පහරවල් නිසා මරියා තාප්පේ බිඳ වැටෙනවා. මරියා තාප්පේ විනාශ කරලා දාන මේ විශාල ටයිටන් එක පාටම තුමක් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ තප්පර ගානක් යනකම් හරි අමුතු ඕසල නිහැඩියාවක් වට පිටාවටම පෙතිරෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ නිහැඩියාව බිඳගෙන යෝධ ටයිටන්ලා ටිකක් තාප්පේ හරහා පිටත දිස්ත්‍රික්කයට ඇතුල් වෙන්න හදනවා. මේ ටයිටන්ලගේ පෙනුමත් මිනිස්සු වගේමයි. හැබැයි මෙයාලා hina වෙච්ච ගමන් ඉන්න හරි අමුතු කැත ජීවින් ටිකක්. මෙයාලගේ මූණු නිකන් ජෝකර් කෙනෙක්ගේ වගේ. හෙමින් දිස්ත්‍රික්කයේ ඇතුළට යන මේ ටයිටන්ලා මිනිස්සුන්ව කාලා විනාශ කරන්න හදනවා. හමුදා නිලධාරීන් මේ ටයිටන්ලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරත් වැඩක් වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ටයිටන්ලට තියෙන විශේෂ හැකියාවක්. එයාලට පුළුවන්
එයාලට වෙන තුවාල ඉක්මනට සුව කරගන්න. ඔයාලා බලලා තියෙනවා නම් ඩෙඩ්පූල්ට පුළුවන් එයාට වෙන තුවාල ඉක්මනට සුව කරගන්න. ඒ කියන්නේ යාට තියෙනවා රීජනරේෂන් පවර් එකක්. ඒ බලයම මේ ටයිටන් වලට තියෙනවා. හැබැයි ඩෙඩ්පූල්ට වගේ නෙමෙයි. ඊට වඩා 100,000 ගුණයක් වේගවත් ප්‍රතිනිර්මාණය කර ගැනීමේ හැකියාවක් මේ ටයිටන් වලට තියෙනවා. ඒ නිසා මේ ටයිටන් ලගේ ශරීරයට හානි කරලා මරණ එක ලේසි වැඩක් නෙමෙයි. මෙහෙම රීජනරේෂන් පවර් එකක් තිබ්බා කියලා මේ ටයිටන්ලා අමරණීය නෑ. මේ ටයිටන් ලගේ තියෙනවා එක දුර්වලතාවයක්. කතාවේ මැදදී අපි මේ දුර්වලතාවය ගැන හොයාගමු. ඊට පස්සේ ටයිටන්ලා මිනිස්සුන්ව කාලා ගිලලා නගරය විනාශ කරගෙන පිටට දිස්ත්‍රික්කේ පුරාම පැතිරෙන්න ගන්නවා. මේ වෙලාව අපේ කතානායකයා ඒරන් මිකාසවත් අරගෙන දුවනවා පෙන්නනවා. ටයිටන්ලා ගෙවල් මිනිස්සුන්ව කාලා විනාශ කරගෙන ඉස්සරහට ඇදෙනවා. කොහොම හරි මිකාසටයි ඒරන්ටයි මේ වෙලාවේ එයාලගේ යාළුවා ආමින්ම හම්බ වෙන්නේ නැහැ. මෙයාලා දෙන්න දුවන්නේ නගරේ පල්ලියට. පල්ලිය ළඟදී මිකාස දකිනවා පොඩි අතදරුවෙක් මිනිස්සුන්ට පෑගින් නොපෑගි බිම වැටිලා අසරණ වෙලා ඉන්නවා. මේ වෙලාවේ හොඳටම දුක් වෙන මිකාස දුවලා ගිහිල්ලා අර ළමයාව බදා ගන්නවා. මේ වෙලාවේ ඒරන් පල්ලිය ඇතුළට සෙනගත් එක්කම ඇදිලා යනවා. ඒරන් ඇතුළට ඇදෙනවත් එක්කම පල්ලිය දොර වැහෙනවා. ඒරන් බලන් ඉද්දි ඒරන් ආදරය කරන මිකාස පල්ලිය ඇතුළට එන්න බැරුව ගොඩක් අසරණ වෙනවා. මේ වෙලාවට පෙන්නනවා මිකාස ළඟට යෝධ ගැහැණු ටයිටන් කෙනෙක් එනවා. මිකාසත් වෙන කරන්න දෙයක් නැති නිසා මේ වෙලාවේ හිත හදාගෙන අර බබාව එයාගේ ඇඟට තුරුළු කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒරන් පල්ලියෙන් එළියට ඇවිල්ලා ඒරන් මිකාසව හැමතැනම හොයනවා. මිකාසව හොයාගන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි අර ටයිටන්ලා ඇවිල්ලා පල්ලියට ඇටැක් කරනවා. පල්ලියේ ඉන්න මිනිස්සුත් ඔක්කොම සමූල ඝාතනය වෙනවා. ඒරන් ඊට පස්සේ පිස්සෙක් වගේ නගරෙ දිගේ ඇවිදගෙන යනවා අපිට පෙන්නනවා. දැන් අවුරුදු 2ක් ගිහිල්ලා පිටත දිස්ත්‍රික්කයේ දැන් ටයිටන් ලගේ ග්‍රහණය තියෙන්නේ. පිටත දිස්ත්‍රික්කයෙන් බේරිච්ච මිනිස්සුන්ව දැන් ඇතුළත දිස්ත්‍රික්කයට, ඒ කියන්නේ රෝස්තාප්පෙන් ඇතුළට ගෙනල්ලා. දැන් හමුදාවට ඕනේ මේ පිටත දිස්ත්‍රික්කයේ බලය ආයේ තමන් අතර ගන්න. එයාලට සිද්ධ වෙනවා මේ පිටත දිස්ත්‍රික්කයේ ඉන ටයිටන්ස්ලා ඔක්කොම විනාශ කරලා දාලා අර තාප්පයත් ආයේ පිළිසකර කරන්න. දැන් ඇතුළත දිස්ත්‍රික්කයේ ජනගහනයත් වැඩි නිසා ඇතුළත දිස්ත්‍රික්කයේ දැන් ලොකු සාගත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මිනිස්සු ගොඩක් මන්ද පෝෂණයෙන් සාගතයෙන් මැරිලා යන්න පටන් අරන්. එනිසා දැන් මෙයාලට පිටත දිස්ත්‍රික්කය අල්ල ගන්නම වෙන තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මේ පිටත දිස්ත්‍රික්කයේ අල්ලගන්න මෙහෙයම බාර වෙලා තියෙන්නේ කැප්ටන් කියුබල් කියන නිලධාරියාගේ කාණ්ඩයට. ඉතින් අපිට ඊට පස්සේ පෙන්නන්නේ මේ කැප්ටන් කියුබල් එයාගේ සේනාංකයට කතාවක් කරන දර්ශනයක්. කැප්ටන් කියුබල් මේ වෙලාවේ හෑන්ස් කියන ගෑන් ළමයට කතා කරනවා. මේ හෑන්ස් හදලා තියෙනවා අමුතුම වෙපන් එකක්. මේ වෙපන් එකේ නම තමයි ඔම්නි ඩිරෙක්ෂනල් මොබිලිටි ගියර්. මේ ගියර් එක පාවිච්චි කරලා හමුදා නිලධාරීන්ට පුළුවන් උඩින් ගිහිල්ලා ටයිටන්ලට පහර දෙන්න. දැන් උඩට ප්‍රශ්නයක් ඇති. ඇයි ටයිටන්ලට උඩින් ගිහිල්ලා පහර දෙන්න ඕනේ කියලා. මං කිව්වා නේද මේ ටයිටන්ලගේ රීජනරේෂන් පවර් එක තිබ්බට තියෙනවා කියලා ලොකු දුර්වලතාවයක්. මේ දුර්වලතාවය නිසා මේ ටයිටන්ලා අමරණීය නැහැ. මේ ටයිටන්ලගේ කොහෙට පහර දුන්නත් මෙයාලව මරන්න බෑ. හැබැයි මේ ටයිටන්ලගේ බෙල්ල පිටිපස්ස කපලා දැම්මොත් මේ ටයිටන්ලව මරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ප්ලෑන් එක තමයි මේ ඔම්නි ඩිරෙක්ෂනල් මොබිලිටි ගියර් එකෙන් උඩින් ගිහිල්ලා ටයිටන්ලගේ බෙල්ල පිටිපස්ස කපලා එයාලව මරලා දාන එක. ඉතින් හැන්ස් මේ වෙලාවේ මේ වෙපන් එක පාවිච්චි කරන හැටි හමුදා නිලධාරීන්ට කියලා දෙන ගමන් තමයි ඉන්නේ. හැබැයි යාගේ ඉතින් වැරදිලා මේ වෙපන් එකෙන් මේ පුරුදු කරන හමුදා සේවකහින්ටම ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් කවුරුත් මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ හමුදා කාණ්ඩේ අපේ කතානායකයා ඒරනුයි ඒරන්ගේ යාළුවා ආමිනුයි ඉන්නවා. ඒ කියන්නේ ආමිනුත් කලින් ඇටැක් එකේදී කොහොම හරි ටයිටන්ලගෙන් බේරිලා. ඒරන්ට දැන් ඕනේ මිකාසව මරපු පලිය ගන්න. ඒරන්ට ඕනේ මේ ටයිටන්ලව විනාශ කරලා දාන්න. ඒරනුයි ආමිනුයි විතරක් නෙමෙයි අපිට පෙන්නනවා කැප්ටන් සූඩාත් මේ ඇටැක් එකෙන් බේරිලා. හැබැයි කැප්ටන් සූඩා ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු ඔක්කොම දැන් අත ඇරලා දාලා ඉන්නේ. ඒ නිසා මිනිහා දැන් ලොකු බේබද්දෙක් කරා. මිනිස්සුන්ට ආහාර බෙදලා දෙන ගමන් මිනිහා හොඳටම බොනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර්වින් ඇතුළු හමුදා කාණ්ඩය පිටත දිස්ත්‍රික්කයට තමන්ගේ මෙහෙයුමට යන දර්ශනයක්. මෙහෙයුමට යන අතරතුරේදී අර වෙපන් ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරපු හැන්ස් මේ සේනාංකයට කියනවා අපි ගොඩක් නිශ්ශබ්ද වෙන්න ඕනේ. අපේ පුංචි ශබ්දයකින් පවා මේ ටයිටන්ලා ඇහැරෙන්න පුළුවන්. එයාලා අපිට ඇටැක් කරන්න පුළුවන් කියලා. මෙයාලා ඔක්කොම රෝස්තාපේ ගේට්ටුවෙන් දැන් පිටත දිස්ත්‍රික්කයට යන්න හදන්නේ. මෙයාලා හෙමින් ඉස්සරහට යනකොට ඉස්සරහා අමුතු හෙලවෙන දේවල් ටිකක් දකිනවා. බලනකොට මෙයාලට හම්බෙලා තියෙන්නේ පිටත දිස්ත්‍රික්කයේ අතෑරලා දාලා හිටපු හරක් වගේක්. ඊට පස්සේ ඉතින් මෙයාලා හිමීට ඕචුත් අරගෙන ඝන අන්ධකාරේ ටයිටන්ස්ලව හොයාගෙන යනවා. මේ වෙලාවේ මේ නිලධාරි ගොල්ල අතර හිටපු හියාන කියන ගෑනු ළමයාට පොඩි ළමයෙක් කෑ ගහලා අඬන සද්දයක් ඇහෙනවා. හියාන ඉතින් මේ ළමයා කොහෙද ඉන්නේ කියලා හොයන්න ටෝච් එකක් ගහගෙන ඒ සද්දෙන පැත්තට යනවා. මේක දකින්න ඒරනුත් අර ගෑනු ළමයා පස්සෙන් යනවා. මෙයාලා මේ සද්දෙත් එක්කලා යන්නේ අතෑරලා දාපු පරණ බිල්ඩින් එකකට. මේ ගොඩනැගිල්ල ඇතුළට යන ඒරන්ටයි හියානටයි කිසි දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒත් එකපාරටම හියානගේ අතට සෙවල වගේ අමුතුම ද්‍රාවණයක් වැටෙනවා. එතකොට මෙයාලා උඩ බලනකොට දකිනවා ලොකු ටයිටන් බබෙක්. මේ ටයිටන් බබා මේ වෙලාවෙත් මිනිස්සෙක්ව කන ගමන් තමයි ඉන්නේ.
එක්ක පාරටම කලබල වෙන මේ ටයිටන් බබා ඒරනුයි හියානයි මැද්දට වැටෙනවා. එතකොටම මේ බබා එක පාට මහ හයියෙන් කෑ ගහගෙන අඬන්න පටන් ගන්නවා. හොඳටම කලබල වෙන ඒරනුයි හියානයි මෙතනින් එළියට දුවනවා. මේ නිසා ටයිටන්ලත් ඔක්කොම හැරිලා එයාලා ඊට පස්සේ මේ හමුදා සේනාංකයට පහර දෙන්න ගන්නවා. සමහර සෙබළුන්ව අහුවෙනවා. සමහර සෙබළුන්ව කනවා. ඊට පස්සේ මේ කණ්ඩායම්ම පලා යනවා ළඟ තිබිච්ච අතෑරලා දාපු ගොඩනැගිල්ලකට. එතකොටම මිනිස්සෙක් උඩින් එකපාරට ඇවිල්ලා මේ ටයිටන්ලට පහර දීලා මේ ටයිටන්ලව මරලා දානවා. මේ එන්නේ ශිකිෂිමා. ශිකිෂිමා කියන්නේ ස්කවුට් රෙජිමන්ට් එකේ කැප්ටන්. මේ වෙලාවේ ශිකිෂිමා එක්ක කරට කර එකතු වෙලා තවත් ගෑන් ළමෙක් සටන් කරනවා. මේ ගෑන් ළමත් අති දක්ෂ විදියට සටන් කරලා ටයිටන්ලව මරලා දාලා ඒරන්ලව බේර ගන්නවා. එතකොටම අපිට පේනවා මේ ගෑන් ළමයා වෙන කවුරුත් නෙමෙයි මිකාසා. අපේ ඒරන් මේක දැකලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි මේ මිකාසා ඒරන්ව ගණන් ගන්නවත් නැහැ. එයා ශිකිෂිමා ළඟට යනවා. ශිකිෂිමා ඒරන් දිහා බලලා හරි ලයාන්විත හිනාවක් දානවා. ඊට පස්සේ මේ දෙන්නත් කණ්ඩායමත් එක්කම අර අතෑරලා දාපු බිල්ඩින් එක ඇතුළට යනවා. එතනදි කැප්ටන් කියුබා ශිකිෂිමාගෙත් උදව් ඉල්ලගෙන ඊළඟ මෙහෙයුමට ශිකිෂිමා නායකත්වය දෙන්න කියලා ශිකිෂිමාට ආරාධනා කරනවා. මේ ශිකිෂිමා තමා මිකාසගේ ජීවිතේ බේරගෙන තියෙන්නේ. මිකාසා මේ ශිකිෂිමා එක්ක ටයිටල්නව පරද්දන්න, ටයිටල්නව මරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිකාසා තමන්ගේ පරණ ජීවිතේටයි, පරණ යාළුවන්ටයි සමු දෙන්නත් තීරණය කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ආයෙම පෙන්වන්නේ ඒරන්. ඒරන් මේ වෙලාවේ ලොකු කරදරයක. කණ්ඩායමේ සමාජිකයෝ ඒරන්ට චෝදනා කරනවා. ඒරන් නිසා තමයි එයාගේ යාළුවන්ට මැරෙන්න උනේ කියලා. එහෙම කියලා ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. ඒරන්ට පහර දෙන්නත් හදනවා. මේ වෙලාවේ ශිකිෂිමා ඒරන් අරගෙන ගිහිල්ලා ඒරන්ට වෙනම කතා කරනවා. ඒරන් මේ වෙලාවේ ශිකිෂිමාගෙන් අහනවා මට මේ ටයිටන්ලව මරන්න කියලා දෙනවට පුළුවන්ද කියලා. ඒ වෙලාවේ ශිකිෂිමා ඒරන්ට කියනවා ටයිටන්ලව මරන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ඔයා වගේ බයගුල්ලෙකුට බෑ කියලා. තාපස්සට වෙලා හැංගිලා තමන්ගේ නිදහස නැති කරගත්ත මිනිස්සු මේ එළියේ ඉන්න ටයිටන්ලව මරන්නේ කොහොමද? ටයිටන්ල එක සටන් කරන්න නම් බලෙන් හිර වෙන්නේ නැතුව එළියට එන්න ඕනේ කියලා ශිකිෂිමා ඒරන්ට කියනවා. ඒරන්ට බයගුල්ලෙක් කියලා. ශිකිෂිමා එතනින් යන්න යනවා. ඒ යන ගම ශිකිෂිමා ඒරන්ට කියනවා බයගුල්ලෙක් වෙලා නම් ටයිටන්ලව මරන්න හම්බෙන එකක් නෑ කියලා. ඊට පස්සේ අපිට මිකාසව හොයාගෙන යන ඒරන්ව පෙන්නනවා. මිකාසා මේ වෙලාවේ පරණ පියානෝවක් හම්බෙලා ඒකට තට්ටු දාන ගමන් ඉන්නේ. ඒරන් මේ වෙලාවේ try කරන්නේ මිකාසට කතා කරලා මිකාස එක්ක ආයෙත් එකතු වෙන්න. හැබැයි මිකාසා ඒරන්ව සතයකටවත් ගණන් ගන්නේ නැහැ. ඒ වුණාට මිකාසා ඒරන්ට කියනවා එයා දැන් වෙනස්ම මිනිසෙක් වෙලා ඉන්නේ කියලා. මිකාසා කියනවා එයා එදා බේරගත්ත ළමයා එයා ඉස්සරහම නැති වුණා කියලා. මිකාසා තවදුරටත් කියනවා එදා ටයිටන් කෙනෙක් එයාට පහර දුන්නා. එයාව හැප්පුවා කියලා. එහෙම කියන මිකාසා එයාගේ ෂර්ට් එක උස්සලා එයාගේ ලොකුම ලොකු තුවාල කැලලක් පෙන්නනවා බඩේ තියෙන. මෙන්න මේ වෙලාවේ මෙතෙන්ට එන ශිකිෂිමා මිකාසට ඒරන් ඉස්සරහම ඇපල් කෑල්ලක් කවනවා. ඇපල් කෑල්ලක් කවලා ශිකිෂිමා මිකාසව ආදරෙන් බදා ගන්නවා. මේ වෙලාවේ හොඳටම දුක හිතෙන ආදරෙන් පරාද වෙන ඒරන් මෙතනින් එළියට ගිහිල්ලා කෑ ගහනවා. හයියෙන් කෑ ගගහ අඬනවා. මේ වෙලාවේ අපේ ඒරන් ළඟට හියාන එනවා. හියාන ඇවිල්ලා ඒරන්ව පරණ බිල්ඩිමක් ඇතුළට එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා ඒරන්ගේ හිත හදන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා මේ ඒරන්ලා ඉන්න තැනම ළඟ තවත් කපල් එකක් ආදරෙන් ලිංගිකව එකතු වෙන ගමන් ඉන්නවා. මේ වෙලාවේ හියාන ඒරන්ට එයාගේ දුව ගැනත් කියනවා. එහෙම කියලා හියාන අපේ ඒරන්ව එක පාරටම ඉබින්න ගන්නවා. හියාන ලෑස්ති වෙන්නේ ඒරන්ව පොළඹගෙන ඒරන් එක ලිංගිකව එකතු වෙන්න. ඒත් එක පාරටම මෙතෙන්ට ඇහැදාලා බලන ටයිටන් කෙනෙක් හියානව කටින් ඇදලා අරගෙන එක පාරටම කාලා දානවා. මේ වෙලාවේ ඒරන්ට කරන්න කිසි දෙයක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒරන් බය වෙලා බිරහන්ත වෙලා බරන් ඉන්නවා. තමන් එක්ක හිටපු තමන්ගේ යාළුවව කාලා දානක. ඒරන් බය වෙලා බලන් ඉන්නවා. ඒරන්ට කරන්න කිසිම දෙයක් හිතා ගන්න හම්බෙන්නේ නැහැ. අන්න එතකොට තමයි අපිට පෙන්නන්නේ ගොඩාක් ටයිටන්ලා මේ වෙලාවේ මේ ටීම් එකේ ඉන්න පැත්තට ඇටැක් කරන්න ඇවිල්ලා කියලා. මේ වෙලාවේ ශිකිෂිමයි මිකාසයි මේ ටයිටන්ලත් එක්ක හරියට සටන් කරනවා. ඒත් අනිත් සොල්දාදුවන්ට නම් මේ දෙන තරම් සාර්ථකව ෆයිට් කරන්න හම්බෙන්නේ නැහැ. එයාලගේ පළවෙනි වතාව නිසා ටයිටන්ස්ලව කලින් හරියට දැකලවත් නැති නිසා මෙයාලා සෑහෙන්න මේ සටනේදී තුවාල කරගන්නවා. ගොඩක් අය මැරෙනවත් එක්ක. ඊට පස්සේ අපිට පෙන්නනවා අර කලින් ලව් කර හිටපු කපල් එක. මේ කපල් එකට ටයිටන්ලා ඇටැක් කරලා මේ හින්දා මේ කපල් එකේ හිටපු පිරිමි ළමයා මෙතනදී මැරිලා ගිහිල්ලා. අර ගෑන් ළමයා මේ පිරිමි ළමයාගේ මල කඳ අල්ලගෙන කෑ ගගහ අඬනවා. ඒත් ඉතින් මේ මල කඳට පණෙන්නේ නැහනේ. ඊට පස්සේ අර ගෑන් ළමයා තීරණය කරනවා තමන්ගේ පෙම්වතා මරපු පලිය මේ විකෘති ටයිටන්ලගෙන් ගන්නවා කියලා. එහෙම හිතන එයා උප්‍රණ ද්‍රව්‍ය තියෙන ලොරියකට ගිනි තියාගෙන ඒක අර ටයිටන් ඉන්න තැනට එලවගෙන යනවා. එලවගෙන ගිහිල්ලා අර පෙම්වතාව මරලා දාපු ටයිටන් ළඟදී මේක පුපුර ගන්නවා. මෝඩක් කෙල්ල. මේකෙන් මේ ටයිටන්ගේ කකුල් දෙක කැඩෙනවා. හැබැයි එයා මැරෙන්නේ නැහැ. මොකද එයාට රීජනරේෂන් පවර් එක තියෙනවානේ. මේ ටයිටන්ට තව කකුල් දෙකක් ඒ වෙලෙම පහළ වෙනවා.
අපරාධ අර කෙල්ල නිකන් මැරුණේ. ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ ඒරනුත් ඔම්නි ජී එකක් දාගෙන මේ ටයිටන් එක්ක හරියට සටන් කරන්න උත්සාහ කරනවා. ඒත් මේ සටන් අතරතුරේදී එක ටයිටන් කෙනෙක් අපේ ඒරන්ගේ කකුලක් කඩලා කනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා තව ටයිටන් කෙනෙක් අපේ ඒරන්ගේ යාළුවා වෙච්ච ආමින්වත් අල්ලගෙන ආමින්ව කට ඇතුලට දාගෙන ගිලින්න හදන්නේ. මේ වෙලාවේ ඒරන් බඩගාගෙන ඇවිල්ලා බිල්ඩින් එකක් උඩින් අර ටයිටන්ගේ කට ළඟට පහිනවා. පැනලා ආමින්ව එළියට ඇදලා වීසි කරනවා. ඒත් මේ වෙලාවේ ඒරන්ට මේ ටයිටන්ගේ බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒරන්ව මේ ටයිටන්ගේ කට ඇතුලට ඇදිලා ගිහිල්ලා එයාගේ බඩ ඇතුලට විසික් වෙලා යනවා පන පිටින්ම. මේ බඩ ඇතුලේදී ඒරන්ට මීට ටික වෙලාවට කලින් මැරිලා ගියපු කියානාගේ මල කඳත් හම්බෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආමින්ව. ආමින් මිකාසටයි ටීම් එකේ ඉතුරු වෙලා ඉන්න කට්ටියටයි ඒරන් මැරිච්ච හැටි ගැන කියනවා. මිකාසනම් මේ වෙලාවේ කඳුලක්වත් සලන්නේ නැහැ. හැබැයි එයාගේ මූණේ අමුතු දුකක් පේන්න තියෙනවා. ඒත් එක පාරටම ඔම්නිජියරකින් අහසට නගින මිකාස ටයිටන්ලව මරාගෙන යනවා පිස්සෙක් වගේ. මිකාස මෙහෙම කරන්නේ ඒරන් මැරිච්ච දුකට. ඒත් මේ වැඩින් මිකාසගේ ඔම්නිජියරකේ ගෑස් ඉවර වෙලා එයා බීමට වැටෙනවා. එතකොටම තව විශාල ටයිටන් කෙනෙක් මිකාස ළඟටම එනවා. මේ වෙලාව මිකාසට කරගන්න දෙයක් නැහැ. මිකාසත් කොහොම හරි මේ ටයිටන්ට විරුද්ධව සටන් කරන්න හදනකොටම මේ ටයිටන්ගේ කට ඇතුලෙන් ලොකු අතක් ඇවිල්ලා මේ ටයිටන් තලාගෙන තව ටයිටන් කෙනෙක් මේ ටයිටන්ගේ ඇඟ ඇතුලෙන් මතුවෙනවා. මේ මතුවෙන ටයිටන් අනිත් ටයිටන්ලව ගහලා මරලා දානවා. එතකොට මේ කණ්ඩායමේ අනිත් අය අඳුර ගන්නවා මේ ටයිටන් වෙන කවුරුත් නෙමෙයි ඒරන් කියලා. ඒරන් දැන් ටයිටන් කෙනෙක් වෙලා ඉන්න නිසා ඒරන්ට කලින් දේවල් ගැන කිසි මතකයක් නැහැ. අනිත් ටයිටන්ලා ඔක්කොම මරාගෙන ගියපු ඒරන් එක පාරටම මේ කණ්ඩායම ඉන්න පැත්තට ඇටැක් කරන්න එනවා. එතකොටම මැද්දට පයින් මිකාසා ඒරන් ඉස්සරහා නිර්භීතව හිටගෙන ඒරන්ට එයාගේ නමින් කතා කරනවා. මිකාසව අතට ගන්න ඒරන්ට එයාව මතක් වෙනවා. ඊට පස්සේ මිකාසව පරිස්සමෙන් බිල්ඩින් එක උඩින් තියෙන ඒරන් ටයිටන්ව කලන්තේ දාලා එක පාරටම වැටෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ වැටිලා ඉන්න ටයිටන්ගේ පිට උඩට නගින මිකාසා එයාගේ බෙල්ලට පහර දීලා ඒරන්ව එළියට ගන්න. ඒරන්ට පණ එනවත් එක්කම චිත්‍රපටයේ පළමු කොටස ඉවර වෙනවා. මේ චිත්‍රපටයේ දෙවෙනි කැලලත් අපි අරන් එනකම් ෆිල්ම් කතා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන තේරෙන නොතේරෙන ගැටලු තියෙන හැම තැනක්ම පල්ලෙහාක් comment section එකේ comment එකක් විදිහට දාන්න. මම මේ හැම comment එකකටම අනිවාර්යෙන් reply කරනවා. එහෙනම් ආයෙ හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. take care.